ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ සිසිලෙන තාක්ෂණය අනාගතේ වෙන්න පුරවන් දෙයක් ගැන. බලන්න ලෝකෙට එන්නෙන්නම සිසිලෙනේ ඕන වෙනවා. ඔව් ඒක ඇත්ත. ජීවන තත්ත්වය ඉහළ යනකොට දේශගුණ වෙනස් වෙනකොට AC ෆ්‍රිජ් නැතුවම බරිතරම්. හරියට හරි. ඒ දැනට අපි පාවිච්චි කරන ක්‍රම අර වාෂ්ප සම්පීඩනයේව HFCs වගේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවනේ. ඒව තමයි ප්‍රශ්නකට තියෙන්නේ. පරිසරයට ගියාම ගෝලීය උණුසුමට බලපානම. ඒකනේ. ඉතින් මොන්ට්‍රියල් සම්මුතිය වගේ දේවල් වලින් මේ HFCs අඩු කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ තමයි අලුත් විකල්ප ඕන වෙන්නේ. ශීතකාරක නැති විකල්ප. ඔව්. අන්න ඒ වගේ එකක් ගැන තමයි අද අපේ මූලාශ්‍ර කතා කරන්නේ. චුම්බක සිසිලන. බලමු මේක මොකක්ද කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. මේකේ මූලිකම සංකල්පය තමයි මේ මැග්නෙටෝ කැලරි කාචරණය කියන එක. මැග්නෙටෝ මොකද්ද? මැග්නෙටෝ කැලරි කාචරණය. සරලවම කිව්වොත් සමහර ද්‍රව්‍ය තියෙනවා ඒව චුම්බක ක්ෂේත්‍රයකට දැම්මම රත් වෙනවා. රත් වෙනවා. ඔව්. චුම්බක ක්ෂේත්‍රය අයින් කරාම ආය සීතල වෙනවා. හරි. පුදුමයිනේ. චුම්බකයකින් රත් වෙලා සීතල වෙනවා. ඒ කොහොමද වෙන්නේ ඇත්තටම? මෙහෙම හිතන්නකෝ. ඒ ද්‍රව්‍ය ඇතුලේ තියෙන පරමාණු වල චුම්බක ගුණ තියෙනවා. පුංචි චුම්බක වගේ. ඒවා සාමාන්‍යයෙන් තියෙන අවුල් ගෙදියට හැම අතටම හැරිලා. චුම්බක ක්ෂේත්‍රයේ යොදනකොට ඒකෙන් වෙන අර අවුල් වෙලා තියෙන පුංචි චුම්බක ටික එක පෙළට සකස් කරන එක. බලෙන් වගේ. ඔව්. බලෙන් වගේ පිළිවෙලකට ගන්නවා. මේ පිළිවෙල හැදෙනකොට අමතර ශක්තියක් තාපයේ විදිහට පිට වෙනවා. ඒකයි රත් වෙන්නේ. හරි. එතකොට සීතල වෙන්නේ? අපි අර පිට වුණ තාපය අයින් කරලා චුම්බක ක්ෂේත්‍රය අයින් කරාම අර පිළිවෙලට හිටපු චුම්බක ආයමත් කලින් වගේ අවුල් වෙන්න බලනවා. ආපහු අවුලට යනවා. ඔව්. ඒ අවුල් වෙන්නේ එයාලට ශක්තිය ඕන. ඉතින් එයාලා වටේ තියෙන තාපය උරා ගන්නවා. අන්න එතකොට තමයි ද්‍රව්‍ය සීතල වෙන්නේ. හරිම පැහැදිලි. ඒ කියන්නේ මේක චක්‍රයක් විදියට කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. චුම්බකයට ලං කරනවා, රත් වෙනවා, ඒ රස්නේ අයින් කරනවා, චුම්බකය අයින් කරනවා, සීතල වෙනවා. ඒ සීතලෙන් තමයි ෆ්‍රිජ් එක ඇතුලේ හරි කාමරේ හරි සිසිල් කරන්නේ. හරි. මෙතන තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ අර HFCs වගේ පරිසරයට හිතකර දේවල් ඕනේ නැහැ. හරියටම හරි. ඒක තමයි ලොකුම වාසිය. HFCs නෑ කියන්නේ ඕසෝන් ස්තරයට හානියක් නෑ, ගෝලීය උණුසුමට කෙලින්ම බලපෑමකුත් නෑ. පාවිච්චි වෙන්නේ ඝන ද්‍රව්‍ය විතරද? ඔව්. දැනට නම් ගැඩොලීනියම්, ලන්තනාම් යකඩ සිලිකන් වගේ විශේෂ ලෝහ මිශ්‍රණ. ඝන ද්‍රව්‍ය තමයි යොදාගන්නේ. තව වාසි තියෙනවද සාම්ප්‍රදායික ක්‍රමයක බලද්දී? අනිත් ලොකුම දේ තමයි මේ බලශක්ති කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ විදුලියේ ඉතුරු වෙන එක. කොච්චර විතර ඉතුරු වෙන්න පුළුවන්ද? සමහර අධ්‍යයනවල පෙන්නනවා සෛද්ධාන්තිකව 20ක් ඉඳලා 50ක් දක්වා විදුලිය අඩුවෙන් පාවිච්චි වෙන්න පුළුවන් කියලා දැනට තියෙන ක්‍රමවලට වඩා. 50ක්? ඒ කියන්නේ ලයිට් බිල භාගයකින් අඩු වෙන්නත් පුළුවන්ද? ඒක ඉතින් තාක්ෂණයේ දියුණු වෙන තරමට තමයි ඒත් ඒ විභවයේ තියෙනවා. මෙහෙයුම් වියදම් අඩුයි. හොඳයි පරිසර හිතකාමී විදුලිය ඉතුරුයි. ඇහැද්දිනම් නියමයි. ඒත් ඉතින් අනිවාර්යයෙන්ම අභියෝග තියෙන්නට නේද? මේක තාම මෙච්චර ප්‍රචලිත නැත් ඒකනේ. ඔව් අභියෝග තියෙනවා. ලෝකෙම එක තමයි අර මම කිව්ව ද්‍රව්‍ය. ගැඩොලීනියම් වගේ ඒවා. ඒවා දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය ගණයට වැටෙන්නේ. ඉතින් ටිකක් මිලාතිකයි. ඒ කියන්නේ ෆ්‍රිජ් එක ගණම්යයි. දැනට නම් ඔව්. අනිත් එක තමයි අර කිව්ව මැග්නටෝ කැලරික් ආචරණය ඇති කරන්න හරිම ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ඕන. බලවත් චුම්බක. ඔව්. සුපිරිසන්නායක චුම්බක හරි නැත්නම් නියෝඩීමියම් වගේ ස්ථිර චුම්බක හරි. ඒවත් හදන්න වියදම් වැඩි, පද්ධතිය ලොකු වෙලෝ. ඒ කිව්වේ දැනට හදන ඒවා ගෙදරක තියන්න බැරි තරම් ලොකුද? ගෙදරක ෆ්‍රිජ් එකකට වඩා ටිකක් ලොකුයි දැනට තියෙන මූලාකෘතිය. ඉඩ ප්‍රශ්නයක් තියෙනවා. තව මොනවා හරි. කාර්යක්ෂමතාවය හැම උෂ්ණත්වයකදීම එක වගේ පවත්වා ගන්න එකත් තව දියුණු වෙන්න ඕන. ඒ කියන්නේ අධිශීතකරණයේ ඉඳන් සාමාන්‍ය ෆ්‍රිජ් එක දක්වා එකම විදිහට වැඩ කරන එක. හරි. එතකොට වියදම ලොකු චුම්බක ප්‍රමාණය මේ බාධක එක කොහොමද මේක ඉදිරියට යන්නේ? පරිේශන මට්ටමේමද තාම? නෑ එහෙමම නෑ. ඇත්තටම හොඳ ප්‍රගතියක් තේනවා. උදාහරණයක් විදියට ඇමරිකාවේ ඒම්ස් ජාතික රසායනාගාරය එයාලා හදපු මූලාකෘතියක් තියෙනවා. ඒක සාම්ප්‍රදායික ක්‍රමවල කාර්ය සාධනයට ගොඩක් කිට්ටුයි. ඒක හොඳ ආරංචියක්. ඔව්. අනිත් පැත්තෙන් යුරෝපයේ සමහර සමාගම් මැග්නොතම් කැම්බ්‍රිජ් වගේ එයාලා වාණිජ මට්ටමට ඇවිල්ලා. ඒ කියන්නේ එයාලා දැනටමත් බීම වර්ග සිසිල් කරන කූලර්ස්, සුපර් මාකට් වල තියෙන වාණිජ ශීතකරණ වගේ දේවල් වෙනද පොලට දාන්න පටන් අරන්. ඒ කියන්නේ මුල් පියවර තියලා ඉවරයි. ඔව්. ගෙදර ෆ්‍රිජ් එකට එන්න තව කල් යයි. ඒත් එතනින් එහාට යෙදුම් තියෙනවා. මොන වගේද? හිතන්නකෝ ආහාර සැකසුම් කර්මාන්ත ශාලා, ඖෂධ ගබඩා, ඒ වගේ තැන්වල විශාල සිසිලන අවශ්‍යතාව තියෙනවා.
දත්ත මධ්‍යස්ථාන data centers. හරියටම හරි. ඒවයින් අධික තාපයක් පිට වෙනවා. ඒ වගේ තැන්වලට මේක හොඳ විසඳුමක් වෙන්න පුළුවන්. අනාගතයේදී හයිඩ්‍රජන් ද්‍රවීකරණය වගේ අදිශීත ක්‍රයෝජෙනික් යෙදුම් වලටත් පාවිච්චි වෙයි. හරිම පුළුල් පරාසයක් නේ. ඉතින් මේ හැමදේම එක්ක බලනකොට අනාගතය ගැන මොකද හිතන්නේ? මේක ඇත්තටම අපේ ජීවිතවල කොටසක් වෙයිද? දැනට පර්යේක්ෂකයන්ගේ ලොකුම අවධානය තියෙන්නේ අර මූලික බාධක ජය ගන්න. ඒ කියන්නේ මිලාඩු ද්‍රව්‍ය හොයාගන්න එක. ඔව් ගැඩොලිනියම් වගේ දුර්ලභ දේවල් නැතුව ලේසියෙන් හොයාගන්න පුළුවන් මිලාඩු ඒ වගේම කාර්යක්ෂමතාවයේ හොඳ අඩු ද්‍රව්‍ය හොයාගන්න එක ප්‍රධානයි. පද්ධතිය පොඩි කරන එකත්. අනිවාර්යෙන්ම චුම්බක පද්ධතිය, තාපහුවමාරු පද්ධතිය මේ ඔක්කොම තවත් සරල කරලා කුඩා කරලා ගෙදරක පාවිච්චියට ගැලපෙන විදියට හදන එක. ඉතින් මේ අභියෝග ජයගත්තොත් මම හිතන්නේ අනාගතයේ සිසිලන ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් කරන්න චුම්බක සිසිලනයට පුරුවන් වෙයි. පරිසර හිතකාමී තිරසාර විසඳුමක් විදියට. පැහැදිලි. ඒ කියන්නේ චුම්බක සිසිලනය කියන්නේ ලොකු විභවයක් තියෙන ඒ තාම ගමනක් යන්න තියෙන තාක්ෂණයක් පරිසරික වාසි නිසා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන දෙයක්. අද අපි කතා කරපු මූලාශ්‍ර වල කෙලින්ම නොතිබුණත් මේ කතාවෙන් පස්සේ මට එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. හිතන්න දෙයක්. මේ තාක්ෂණයේ කුචෙන්ද හොඳ වුණත් අර කියපු වියදම් ප්‍රමාණය වගේ ප්‍රශ්න විසඳගෙර කවදා විතර ඇත්තටම අපේ ගෙවල් වල ෆ්‍රිජ් එකක් AC එකක් මේ විදියට වැඩ කරයි කියලා හිතන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක අර කිව්වා වගේ විශේෂ කාර්මික යදොම් වලට විතරක් සීමා වෙලා නවතිවිද?